හරි හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මාව ඇහෙනවා ඇති කියලා. පොඩ මැසේජ් එකක් දාන්න ඇහෙනවද නැද්ද කියලා. ඇහෙනවද නැද්ද? හරි thank you. හරි. මම හිතනවා ඔයාලට ටියුට් එක හම්බෙලා ඇති කියලා. ටියුට් එකේ MCQ ටික කරන්න නැතිද? කරාද? හරි. කරපු අය බලන්න යාගෙන මේ උත්තර ටික හරිද කියලා. නොකරපු අය ඩිස්කෂන් එක හරියට අහන් ඉඳලා උත්තර ටික හරියට මාක් කරගන්න. එතකොට සාමාන්‍යයෙන් අපේ රිවිෂන් එකේ වැඩේ යන්නේ මේ විදිහට. අපි දවසකට MCQ ටිකක් සාකච්ඡා කරනවා. ඒක සාමාන්‍ය MCQ 30ක් විතර වෙන්න පුළුවන්. ඊට පස්සේ රචනා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනවා. එක දෙකක් හෝ තුනක් වෙන්න පුළුවන්. හරිද? ඔය විදිහට තමයි අපි රිවිෂන් ටියුට් එක හදලා තියෙන්නේ. දවසට MCQ ප්‍රශ්න ටිකක් සහ රචනා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන විදිහට. ඒතර රිවිෂන් එකේ ඔයාලට ක්වොලිටි එක තියෙන්නේ ඔයා මේ ටියුට් එක රිවිෂන් එක තියෙන දවසට කලින් කරලා තිබ්බනම්. දැන් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ මට්ටම දැනුම් මට්ටම කොච්චරද ඔයා පාඩම් කරපු ටිකෙන් ඔයා ගහපු උත්තර හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන්. හරි. හරි. අපි යන් පළවෙනි MCQ එකට. හරි. MCQ පළවෙනි එක බලන්න. ආහාරයක් ජලය යඹරා ලබාගත් නිස්සාරකයකට වැඩිපුර NaOH ද්‍රාවණය දමා සොලවා පසුව කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් එකතු කරන ලදී. එවිට රෝසදම් පැහැ ලැබේ. මේ අනුව නිගමනය කරනුයේ. හරි. මේ අහන්නකෝ. ඔයාලා කොලයක් අරගෙන කොලයක් හෝ පොතක මේ MCQ ප්‍රශ්නවල විවරණ ලියන්න. අනිවාර්යෙන් මේ ඒක කරන්න. ඔයාලා මතකද ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව? ග්ලූකෝස්. අපි ග්ලූකෝස් හඳුනා ගන්න ගත්ත ප්‍රතිකාරකය තමයි ප්‍රතිකාරකය බෙනඩික්ට්. නේද? මේ බෙනඩික්ට් කියලා කියන්නේ නිල් පාට ද්‍රාවණයක්. බෙනඩික්ට් නිල් පාට ද්‍රාවණයක්. එතකොට ග්ලූකෝස් තියෙන දානට මම බෙනඩික්ට් දාලා රත් කරාට පස්සේ මට නිරීක්ෂණය වුණා මෙන්න මේ ටික. මතකද වර්ණ විපර්යාසයක් ලැබෙනවා. මුලින්ම නිල්, ඊට පස්සේ කොළ, ඊට පස්සේ කොළ කහ, ඊට පස්සේ තැඹිලි අවසානයේ මට ලැබෙනවා ගඩොල් රතු පැහැ අවක්ෂේපයක්. ගඩොල් රතු පැහැ අවක්ෂේපයක්. නේද? එහෙනම් ඔන්න බෙනඩික්ට් හඳුනා ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව. ග්ලූකෝස් හඳුනා ගන්න ප්‍රතිකාරකය තමයි බෙනඩික්ට්. බෙනඩික්ට් දාලා රත් කරාට පස්සේ නිල්, කොළ කහ, තැඹිලි, ගඩොල් රතු පැහැ අවක්ෂේපයක් ලැබෙනවා. අවක්ෂේපයක් කියලා කියන්නේ කුඩක්. ගඩොල් රතු පාට කුඩක් ඉතිරි වෙනවා. ඊට පස්සේ අපිට දැනගන්න ඕන සුක්‍රෝස් හඳුනා ගැනීම. සුක්‍රෝස්. මේ සුක්‍රෝස් අඳුර ගන්න ප්‍රතිකාරකය තමයි බෙනඩික්ට්. බෙනඩික්ට් දාලම තමයි සුක්‍රෝස් අඳුරගන්නේ. හැබැයි මේ බෙනඩික්ට් නිකන් දාලා හරියන්නේ නැහැ. මුලින්මම දාගන්න ඕන තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය දාලා තමයි දෙවෙනියට අපි දාගන්න ඕන බෙනඩික්ට්. හරිද? මුලින්ම තනුක සල්ෆියුරික් අම්ලය දාලා රත් කරලා තමයි අපි බෙනඩික්ට් දාලා රත් කරන්න ඕන. එතකොටත් මට ලැබෙන නිරීක්ෂණය මෙන්න මේ ටිකමයි. නිල්, කොළ කහ, තැඹිලි, ගඩොල් රතු අවක්ෂේපය ලැබෙනවා. හරිද? හරි. විවරණ ඕන ඉක්මනට මේක දාගන්න. විනාඩියක් දෙන්න. විවරණ ඕනෑ කොලයක් කරන් ඉක්මනට දාගන්න මේක. මතක නැත්තම්. මේ තමයි ප්‍රතිකාරක ටික. ප්‍රතිකාරක නිරීක්ෂණය වල දාගන්න. අර ටිකම තමයි එන්නේ.
හරි එලා ඇති එක මම හිතනවා මේක මේ ඔයාලා කටුවට දැන්න ලියා ගන්න ඔයාලා පස්සේ නෝට් එකක් හදා ගන්න ලස්සන විවරණ නෝට් එකක් හදා ගන්න හරිද මේ දෙක වෙනෝනේ තංග සල්ෆියුරික් අම්ලය බෙනඩික් ද්‍රාවණය නිරීක්ෂණය මේකම තමයි හරි ඊට පස්සේ අපි දැනගන්න ඕන පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව පිෂ්ඨය මේ පිෂ්ඨය හඳුනා ගන්න අපි දාන ප්‍රතිකාරකය තමයි ප්‍රතිකාරකය අයඩීන් ප්‍රතිකාරකය අයඩීන් මේ අයඩීන් කියලා කියන්නේ කහදුමුරු පාට ද්‍රාවණයක් අපි කියන්නේ පිදුරු පාට කියලා අන්නේ පාට ද්‍රාවණයක් තමයි අයඩීන් කියලා කියන්නේ පිෂ්ඨයේ තියෙන තැනකට මම අයඩීන් ද්‍රාවණය දැම්මොත් නිරීක්ෂණය තමයි නිරීක්ෂණය ඒක තද නිල් එහෙම නැත්නම් කළු නිල් එහෙම නැත්නම් තද දම් පාටට හැරෙනවා විභාගයේ පාට තුනම ලියන්න ඕනේ මොකක් එක පාටක් ලියවනම් ඇති අපිට පේපර්ස් වල මේ පාට තුනම දෙනවා එක්තරා ද්‍රාවණයකට අයඩින් ද්‍රාවණය එක්කල විට එම ද්‍රාවණය තද දම් පාට උනාලු එහෙම නැත්නම් තද නිල් පාට උනාලු එහෙම නැත්නම් කළු නිල් පැහැ උනාලු ඒ කොහොම දුන්නත් ඒ ද්‍රාවණය මොනවද තිල්ල තියෙන්නේ පිෂ්ඨය හරිද ඊට පස්සේ අපිට තියෙනවා මේක ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව ප්‍රෝටීන මේ ප්‍රෝටීන හඳුනා ගන්න පරීක්ෂාවට අපි නමක් දෙනවා බයුරේට් පරීක්ෂාව කියලා බයුරේට් පරීක්ෂාව එතකොට මේ බයුරේට් වල දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් ඉන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් ඉන්නවා දෙක තමයි කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් තියෙනවා කොපර් සල්ෆේට් බිඳු මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මේක කොපර් සල්ෆේට් බිඳු ඒ කියන්නේ මෙන්න මෙහෙම දැන් හිතන්නකෝ මෙන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මේ තියෙන්නේ ඒකට මම දා ගන්නවා කොපර් සල්ෆේට් බිඳු දෙකක් විතර හරිද මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට කොපර් සල්ෆේට් දාලා බිඳු දෙකක් විතර දාලා තමයි හදාගන්නේ අපි බයුරේට් ප්‍රතිකාරකය හරිද එතකොට ප්‍රෝටීන ආහාරය තියෙන තැනකට මම මේ බයුරේට් පරීක්ෂාව සිද්ධ කරොත් එතන මට ලැබෙන නිරීක්ෂණය තමයි නිරීක්ෂණය ද්‍රාවණය දම් පැහැ වෙනවා එහෙම නැත්නම් රෝස දම් පැහැ ලැබෙනවා හරිද මොකක්ද ආහාරයක් තියෙන තරකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දාලා කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දැම්මම පස්සේ ඒක දම් පාට එහෙම නැත්නම් රෝස් දම් පාට වුණොත් අන්න එතන තියෙනවා මොනවද ප්‍රෝටීන හරිද හරි ඔය දෙයක් දාගන්න මතක නැත්තම් ඔයාලා කම්මැලි වෙන්නේ නැතුව විවරණ ලියන්න මොකද දැන් දෙවෙනි වාර විභාගෙත් ළඟයිනේ එතකොට දෙවෙනි වාර විභාගෙ ලඟ වෙනකොට පළවෙනි වාර විභාගය ටික මතක තියෙන්න ඕනේ. ඒක තමයි මේ විවරණ වලින් දෙන්නේ. ඒකෙන්ද කම්මැලිතු එක ලියන්න ලස්සනට. දැන්ට කටුවට ලියා ගන්න පස්සේ අස්සන නෝට් එක හදා ගන්න. හරිද? හරිනේ? හරි. ඊට පස්සේ අපි දැනගන්න ඕන ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. ලිපිඩ හඳුනා ගන්න දාන ප්‍රතිකාරකය තමයි ප්‍රතිකාරකය සුඩෑන් ට්‍රී. සුඩෑන් ට්‍රී කියන ප්‍රතිකාරකය.
ලිපිලා තියෙන තැනකට මම සුඩ එන්ට්‍රි දැම්මට පස්සේ නිරීක්ෂණය තමයි නිරීක්ෂණය ඒ තෙල් ස්තරය රතු පැහැවෙනවා. එහෙම නැත්නම් රතු හෝ රෝස පැහැති ගෝලිකා ඇති වෙනවා. හරිද? ප්‍රතිකාරකයේ තමයි සුඩ එන්ට්‍රි දැම්මට පස්සේ නිරීක්ෂණය රතු පැහැවෙනවා. එහෙම නැත්නම් රතු හෝ රෝස පැහැති ගෝලිකා. අපි කියන්නේ බබල් ඇති වෙනවා. ලිපිඩයක් තියෙනම දැම්මොත්. හරිද? එහෙනම් ඔන්න ඔය පරීක්ෂා ටික මතක තියෙන්න ඕන. එහෙනම් පරීක්ෂා පහයි ග්ලූකෝස් හඳුනා ගැනීම, පිෂ්ඨය හඳුනා ගැනීම, සුක්‍රෝස් හඳුනා ගැනීම, ඊට පස්සේ ප්‍රෝටීන හඳුනා ගැනීම සහ ලිපිඩ හඳුනා ගැනීම කියන පහ. ඔය පහ අනිවාර්යෙන් මතක තියෙන්න ඕන ප්‍රතිකාරක සහ ඩිරෙක්ෂන් ටික එක්කම. හරි දැන් එන යමුකෝ පළවෙනි ප්‍රශ්නෙට. ආහාරයක් ජලයේ අඹරා ලබාගත් නිස්සාරකයකට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තමා සොලවා පසුව කොපර් සල්ෆේට් බිඳු කීප එකතු කරාලු. අන්න අපි කියමු කතාව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දාලා කොපර් සල්ෆේට් බිඳු කීපයක් දැම්මලු. එවිට රෝස දන් පැහැ ලැබුණා නම් අනිවාර්යෙන් ඒ ආහාරයේ ප්‍රෝටීන තියෙනවා. උත්තරය 2. හරි නේද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය. 20 ms ඍණයක ප්‍රවේගයකින් ගමන් ගන්නා දුම්රිය තිරිංග යොදා ඒකාකාර මන්දනයකට ලක්ව තත්පර 5කදී නතර වුණාලු. දුම්රිය මන්දනය අපෙන් අහන්නේ. හරි අහන්නකෝ. අපිට මන්දනය හොයාගන්න සමීකරණ නැහැ. මේ බලන්න. අපිට මන්දනය හොයන්න සමීකරණ නැහැ. හැබැයි අපිට ත්වරණය හොයන්න සමීකරණයක් තියෙනවා. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස නිවතු කාලය නේද? මේක ලියලා ඉන්න. ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. ඔකනේ සමීකරණය. එතකොට සාමාන්‍යයෙන් අපි විද්‍යාවේ වෙනසක් ගන්නේ වැඩි එකෙන් අඩු එක නෙවෙයි අවසන් එකෙන් ආරම්භ එක තමයි අඩු කරන්නේ. පැහැදිලිද? එහෙනම් ප්‍රවේග වෙනස ගන්න කොහොමද අපි? අවසන් ප්‍රවේගයෙන් අඩු කරන්න ඕන ආරම්භක ප්‍රවේගය. බෙදෙන්න ඕන ගත වෙච්ච කාලයෙන්. හරිද? ත්වරණය කොහොමද ගන්නෙ? අවසන් ප්‍රවේගයෙන් අඩු කරන්න ඕන ආරම්භක ප්‍රවේගය බෙදෙන්න ඕන ගත වෙච්ච කාලයෙන්. හරි. මම පොඩි රූපයක් අරගන්නම්. අපිට කියනවා දුම්රියක් ගමන් කරලා තියෙන 20ක ප්‍රවේගයකින් තත්පර 5කට පස්සේ අතුරු වුණාලු. මේ බලන්න එහෙනම්. මෙන්න මේ දුම්රිය ගමන් කරලා තියෙනවා කියලා කියන්නේ 20ක ප්‍රවේගයකින්. නේද? මේක තත්පර 5කදී නතර වෙලා නතර වුණා කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම අවසන් ප්‍රවේගය කීයද? බිඳුවයි. නිශ්චලයිනේ. නතර වුණා කියන්නේ නිශ්චලතාවයට ඇවිල්ලා එහෙනම් අන්තිම ප්‍රවේගය කීයද? බිඳුවයි. නේද? දැන් අපෙන් අහන්නේ මේකේ මන්දනය කීයද කියලා. මන්දනය අපි දන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. මොකක් හරි ගාණක් දීලා අපෙන් මන්දනය අහනවා නම් අපිට මන්දනය හොයන සමීකරණයක් නැහැ. මෙන්න මේ ත්වරණය හොයන්න තියෙන සමීකරණයට හරියට ආදේශ කරන්නයි ඕන. පැහැදිලිද? මන්දනය හොයාගන්න සමීකරණයක් නැති හින්දා ත්වරණය හොයන්න තියෙන සමීකරණයට හරියට ආදේශ කරමු. හරි එහෙනම් ආදේශ කරලා බලමු අපි. අපිට මුලින්ම ඕන අවසන් ප්‍රවේගය 20ක ප්‍රවේගයෙන් ආවා. දැන් ප්‍රවේගය බිඳුවයි. එහෙනම් අවසන් ප්‍රවේගය බිඳුවයි. අඩු වෙන්න ඕන ආරම්භක ප්‍රවේගය කීයද? 20යි. බෙදෙන්න ඕන ගත වෙච්ච කාලය තත්පර 5යි. හරි දැන් හරියට සුළු කරන්න ඕන. මේ බලන්න. බිඳුවෙන් 20ක් අඩු කරාම එනවා ඍණ 20යි ms ඍණ 1. බෙදන්න ඕන තත්පර 5යි. හරි සුළු කරමු මේක. පේන්නේ නැහනේ. කොහොමද ලියන්නේ?
හරි පොඩි ලියන්න. ඍණ 20යි ms ඍණ එක බෙදෙන්න ඕන තත්පර 5න්. හරිද? සුළු කරමු. 20 5න් බෙදුනම 4යි. ඍණ ධනෙන් බෙදුනම ඍණයි. මේ s උඩට ගියාට පස්සේ ms ඍණ දෙකක් වෙනවා. දැන් මේ අහගෙන කතාව අපිට මන්දනය ගන්න සමීකරණයක් නැති හින්දා ත්වරණය සමීකරණයට අපි ආදේශ කරා. දැන් මට මේ ලැබිලා තියෙන ත්වරණයක් නේද? ත්වරණය තමයි ලැබිලා තියෙන්නේ. ත්වරණයට මට ලැබිලා තියෙන්නේ දැන් ඍණාගයක්. එහෙනම් මතක තියාගන්න ඍණ ත්වරණයක් කියලා කියන්නේ මන්දනයකට. පැහැදිලිද? මන්දන හොයාගන්න සමීකරණයක් නැති හින්දා අපි ත්වරණ සමීකරණයට ආදේශ කරා. ඒ හොයපු ත්වරණය මට ලැබුවේ ඍණාගයක්. එහෙනම් ඍණ ත්වරණයක් කියලා කියන්නේ මන්දනයක්. එහෙනම් අපෙන් ගානේ ඇහුවේ මන්දනයක්. ඒ හින්දා මම මෙහෙම ලියනවා. එම නිසා මන්දනය සමානයි. මන්දනය කියද්දිම ඍණ කතාව කියුණා. එහෙනම් ආයෙ මම ඍණ දාන්න ඕනේ නැහැ. කෙලින්ම ධන උත්තරේ තිබ්බනම් හරි. තේරෙනවද? සමහර ගණන් වල අර ප්‍රවේගය අඩු වෙන ගාණක් දීලා අපෙන් අහන්නේ ත්වරණය. එතකොට ඔයා කෙලින්ම තියන්න ඕන ඍණ උත්තරෙත් එක්ක. මන්දනය ඇහුවොත් ඍණ උත්තරේ නැතුව ධන උත්තරේ තිබ්බනම් හරි. තේරෙනවද කියන එක? මේ වගේ ගාණක් දුන්නම ඉස්සලාම මෙන්න වගේ පොඩි රූපයක් ඇඳ ගන්න. ඇඳලා අපිට හොයන්න තියෙන්නේ මන්දනය නම් මන්දනය හොයන සමීකරණ නෑ. ත්වරණ සමීකරණයට හරියට ආදේශ කරන්න. එහෙම වුණාට පස්සේ ඔයාලට අනිවාර්යෙන් උත්තරේ ඍණාගයක්. ඍණ ත්වරණයක් කියන්නේ මොකද්ද? මන්දනයක්. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 1. ගාන ඕනයි හදා ගන්න. මම කන්නේ වල හදා ගන්න. ඇති නේද ලාව? හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. ජලයේ ද්‍රාව්‍ය විටමින් යුගලය වන්නේ. හරි. අපිට තියෙනවා විටමින් වර්ග දෙකක් කතා කරන්න. එක කට්ටියක් තමයි ජල ද්‍රාව්‍ය විටමින්. ජල ද්‍රාව්‍ය විටමින්. අනිත් කට්ටිය ජල අද්‍රාව්‍ය විටමින්. ජල ද්‍රාව්‍ය විටමින් තියෙනවා, ජල අද්‍රාව්‍ය විටමින් තියෙනවා. ජල ද්‍රාව්‍ය විටමින් දෙකයි තියෙන්නේ. ඒ තමයි B C. ජල අද්‍රාව්‍ය විටමින් කඩේ Ka De කඩේ. මම කියන්නේ ලේසි. ජල අද්‍රාව්‍ය වට ඉන්නේ කඩේ. එතකොට මේ ජල අද්‍රාව්‍ය මේ සෙට් එක ජලයේ දිය වෙන්නේ නැති වුණාට මෙයාලා දිය වෙනවා මේ දේ තුල. එහෙනම් අපි නමක් දෙනවා මේ දේ ද්‍රව්‍ය කියලා. මේ දේ ද්‍රව්‍ය. ජලයේ දිය වෙන්නේ නැති වුණාට මේ දේ තුල මේ කට්ටිය දිය වෙනවා. එහෙනම් KADE කියන හතර දෙනා මේ දේ තුල දිය වෙනවා. හරි. ඔය ගාන පොඩ්ඩක් මතක් කරමු අපි මේ විටමින් වල මේ උණුතා ලක්ෂණ. ඔයාලා ඉස්සෙල්ලා මේ ටික මතක තියාගන්න. S සම්බන්ධ දෙයක් නම් S සම්බන්ධ දෙයක් නම් අනිවාර්යයෙන්ම විටමින් A. පැහැදිලිද? දත් සම්බන්ධ දෙයක් නම් අනිවාර්යයෙන්ම විටමින් C. ඊට පස්සේ
අස්ථි සම්බන්ධ දෙයක් නම් විටමින් D ප්‍රජනනය සම්බන්ධ දෙයක් නම් විටමින් E. හරිද? ඔය හතර මතක තියෙන්න ඕන. S සම්බන්ධ දෙයක් නම් A, දත් සම්බන්ධයි නම් C, අස්ථි සම්බන්ධයි නම් D, ප්‍රජනන සම්බන්ධයි නම් E. පැහැදිලිද? හරි. මම මේ උණුදා ලක්ෂණ ටික ලියන්නම්. ඕනේ ඩග්ගල chart එක පොඩ්ඩක් දාන්න ඉක්මනට. හරි නේද? එතන වෙලාව. හරි. දැන් මේ බලන්න ඉන්නකො. මම මේ ටික ලියන්නම්. ඇසේ පිටෝලප රාත්‍රී අන්ධතාවය ඊට පස්සේ ධනහිස වැලමිට ආදියේ කටුවැනි බිබිලි මතුවෙනවා. කටුවැනි බිබිලි මතුවීම. මේ බලන්න. ඇසේ පිටෝලප රාත්‍රී අන්ධතාව ධනහිස වැලමිට ආදියේ කටුවැනි බිබිලි මතුවීම. මේක උඩ දෙක ඇස් සම්බන්ධ දෙකක් නේද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ තුන් දෙනා විටමින් A වල ඌනතා ලක්ෂණයක්. හරිද? ඊට පස්සේ මෙන්න මේ ටික බලන්න මේ ස්කර්වි රෝගය ඊට පස්සේ විදුරුමස් දුර්වල වීම රෝග සුව වීමට කල්ගත වීම මේ ස්කර්වි කියලා කියන්නේ දත්වල තියෙන ලෙඩක්. එහෙනම් ස්කර්වි රෝගය විදුරුමස් දුර්වල වීම දත් සම්බන්ධයක්. එහෙනම් අනිවාර්යයෙන්ම විටමින් C. ඊට පස්සේ මම යටි ලියන්නම් මෙතන අස්ථි විකෘති වීම එහෙම නැත්නම් තව එකක් තියෙනවා වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම. මෙන්න මේ අස්ථි විකෘති වීමට මේ තනි වචනයක් දෙනවා අපි රිකට්සියාව කියලා. රිකට්සියාව වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාමට අපි නමක් දෙනවා ඔස්ටියෝපොරෝසිස් කියලා. ඔස්ටියෝපොරෝසිස්. හරිද? එහෙනම් මේ අස්ථි විකෘති වීම වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම අස්ථි සම්බන්ධ දෙයක් හින්දා අනිවාර්යෙන් මේ දෙක විටමින් D. හරිද? S සම්බන්ධයි නම් A, දත් සම්බන්ධ නම් C, අස්ථි සම්බන්ධයි නම් D. ඊට පස්සේ මෙතන ලියන්න පරිණත නොවූ දරූපත් ඊට පස්සේ ප්‍රජනනය සම්බන්ධ
ප්‍රජනනය සම්බන්ධ දුර්වලතා ඊට පස්සේ රක්තාණු බිඳී යාම වේගවත් වීම රක්තාණු බිඳී යාම වේගවත් වීම මේ ටික මේ ප්‍රජනන සම්බන්ධයක් තියෙනව නේද? එහෙනම් අනිවාර්යයෙන්ම විටමින් E. හරිද? පරිණත වූ දරුපත් සිදුවීම ප්‍රජනන සම්බන්ධ දුර්වලතා ඒ වගේම රක්තාණු බිඳී යාම වේගවත් වෙනවා විටමින් E අඩු වෙච්ච ගමන්. ඊට පස්සේ මේක මේ බෙරි රෝගය ඊට පස්සේ රක්තහීනතාව මුඛකොන් වනවීම මේ ටික වෙන්නේ විටමින් B අඩු වෙච්ච ගමන්. ඒකත් මතක තියාගන්න පුළුවන්. අර බෙරි පටන් ගන්න එකම බර BB වගේ නේද? බෙරි රෝගය රක්තහීනතාව මුඛකොන් වනවීම විටමින් B. තව එකක් තියෙනවා. කොහෙන්ද ඒක ලියන්නේ මම? එතකොට ලියන්න. මෙන්න මේක රුධිරයේ කැටි ගැසීම ප්‍රමාද වීම. රුධිරය කැටි ගැසීම ප්‍රමාද වෙනවා විටමින් K අඩු වෙච්ච ගමන්. විටමින් K. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔය ටික මතක තියෙන්න ඕන විටමින් සම්බන්ධ දේව මේ උණුතා ලක්ෂණ ටික. එහෙනම් මතකනේ S සම්බන්ධයි නම් A, දත් සම්බන්ධයි නම් C, අස්ථි සම්බන්ධයි නම් D, ප්‍රජනන සම්බන්ධයි නම් E. හරිද? එහෙනම් ඇසේ පිටෝලප, රාත්‍රී අන්ධතාවය, දණහිස වලට ආදී කටුවැනි බිබිලි මතුවීම විටමින් A. ඊට පස්සේ ස්කර්වි මේ දත් වල තියෙන ලෙඩක් කිව්වා. විදුරුමස් දුර්වල වීම, රෝග සුව වීමට කල්ගත වීම විටමින් C. අස්ථි විකෘති වීම, එහෙම නැත්නම් අපි කියව රිකට්සියාව, වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම, එහෙම නැත්නම් ඔස්ටියෝපොරොසිස්. ඒ දෙක තියෙනවා ගුව විටමින් D අඩු වුණොත්. හරිද? ඊට පස්සේ බෙරි රෝගය, රක්තහීනතාව, මුඛකොන් අඩවීම. අර බෙරි පටන් ගත්තේ B අකුරෙන් හින්දා ඒක විටමින් B උණුතා ලක්ෂණ. ඊට පස්සේ පරිණත වූ දරුපත්, ප්‍රජනන සම්බන්ධ දුර්වලතා, රක්තාණු බිඳී යාම වේගවත් වෙනවා විටමින් E අඩු වෙච්ච ගමන්. රුධිරයේ කැටි ගැසීම ප්‍රමාද වෙනවා විටමින් K අඩු වෙච්ච ගමන්. පැහැදිලිද? ඔන්න විටමින් උණුතා ලක්ෂණ ටික. ඔය ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ MCQ වලට එහෙම ඕන වෙනවා. පැහැදිලිද? හරි. මතක නැත්තම් ඉක්මනට දාගන්න ඔය ටික. විවරණ වල දාගන්න. ඉන්න මම අයින් වෙන්නම්.
හරි වෙලා ඇති නේද? ඇති කියලා හිතනවා. ඇති වෙන්නේ. හරි. දැන් එනවා අපේ ප්‍රශ්නෙට. අපෙන් අහලා තියෙන්න මෙන්න මේක විතරයි. ජලයේ ද්‍රාව්‍ය විටමින් නියුක්ලියර්. දැන් ඔයාලා දන්නවා උත්තරය B හා C. උත්තරේ ක. හරි. බලන්න 4. රුධිරයේ කැටි ගැසීමට දායක වන ඛනිජය වන්නේ. හා. ඔන්න දැන් ප්‍රශ්න පටල ගන්න එපා. රුධිරයේ කැටි ගැසීමට දායක වන ඛනිජ ලවණය. මම මේ ලියලා තියෙන විටමින් ටික. හරිද? බලන්න යකඩ. ඔයාලා උතරම ලියන්න විවරණ වල මෙහෙම. යකඩ අපේ ඇඟේ අඩු වුණොත් වෙන්නේ රක්තහීනතාව වෙනවා. ලියන්න. රක්තහීනතාවය. 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 ඊට පස්සේ මැග්නීසියම් අඩු වුණොත් වෙන්නේ අධික ලෙස හෘද ස්පන්දනය සිද්ධ වෙනවා. ලියන්න. අධික ලෙස හෘද ස්පන්දනය සිදුවීම. අධික ලෙස හෘද ස්පන්දනය සිදුවීම. අර යකඩ වලට නම් තව එකක් ලියන්න නිද්‍රාශීලී භාවය කියලා. නිද්‍රාශීලී භාවය. යකඩ වලට නිද්‍රාශීලී භාවය. හරි. ඊට පස්සේ කැල්සියම් තමයි උදේ කැටි ගැසීමට දායක වෙන්නේ. ඒක තමයි උත්තරය. කැල්සියම් ගාව තව ලියලා තියාගන්න ඕන නම් දත්තා අස්ථි දුර්වල වෙනවා. දත්තා අස්ථි දුර්වල වීම. ඒ කියන්නේ කැල්සියම් අඩු වෙච්ච ගමන් ඕක වෙන්න පටන් ගන්නවා. දත්තා අස්ථි දුර්වල වෙනවා. ඊට පස්සේ ෆොස්ෆරසුත් එහෙම තමයි විදුරු මස් දුර්වල වෙනවා, අස්ථි දුර්වල වෙනවා. ඒ වගේ දේවල් වෙනවා ෆොස්ෆරස් අඩු වුණාම. හරි නේද? හරි. ඊට පස්සේ පස්සේ ප්‍රශ්නය අපිට කියනවා ශාක බිත්තිය කියන්නේ ශාක සෛල බිත්තියේ ප්‍රධාන සංඝටක කාබෝහයිඩ්‍රේට් මොකක්ද කියලා අහන්නේ. හරිද? ශාක සෛල බිත්තියේ තියෙන ප්‍රධාන සංඝටක කාබෝහයිඩ්‍රේටය. ඔයාලා සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ නම් ශාක සෛල බිත්තියේ තියෙන්නේ සෙලියුලෝස් කියලා. ශාක සෛල බිත්තිය හැදලා තියෙන්නේ සෙලියුලෝස්. මතක තියාගන්න මේ සෙලියුලෝස් විතරකින් හැදෙන්නේ නැහැ. ප්‍රධාන සංඝටකයේ සෙලියුලෝස් ඒක ඇත්ත. හැබැයි තව තියෙනවා පෙක්ටින් වගේ සංයෝගයක්. පෙක්ටින්. හරිද? ශාක සෛල බිත්තියේ තියෙන තව සංයෝගයක් තමයි පෙක්ටින් කියලා කියන්නේ. උත්තරයක් කෙලින්ම ගන්න පුළුවන් 3 කියලා එතකොට. හරි. ඊට පස්සේ එන හයින ප්‍රශ්නය අලෝහමය මූල ද්‍රව්‍යයක් වන්නේ. හරි මේ අහනකෝ. දැන් කෙනෙක්ට ඔය එකපාරට මතක නැති වෙන්න පුළුවන්. එයාලට මම ලේසි ක්‍රමයක් කියන්නම් මොකද මතක තියාගන්න. ඕන අනිවාර්යයෙන්ම ආවර්ත වගු මතක තියෙන්න ඕන. හරිද? ඔන්න ආවර්ත වගුව. ආවර්ත වගුව ගත්තට පස්සේ
මම මේ ප්‍රශ්න අදාළ ටික නෙවෙයි ඊට ටික වටපිටාවට කතා කරලා යන්නේ. ආවර්තාව වගුව ගත්තට පස්සේ පහළට දිනේට අපි නමක් දෙනවා කාණ්ඩ කියලා. සාමාන්‍යයෙන් අපි කාණ්ඩ ලකුණු කරන්නේ රෝම ඉලක්කම් වලින්. එක කාණ්ඩය, දෙක කාණ්ඩය, තුන කාණ්ඩය, 4 5 6 7 අන්තිම කාණ්ඩයට අපි නමක් දෙනවා 8 කාණ්ඩය එහෙම නැත්නම් බිඳුව කියලා කියනවා. හරිද? එහෙනම් පහළට තියෙන කාණ්ඩ හරහට තියෙනවට අපි නමක් දෙනවා ආවර්ත කියලා. පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. පැහැදිලිද? අපිට එක්සෑම් එකේ කියනවා මෙන්න මෙහෙම පොස්පරස් වල පිහිටීම ලියන්න කියලා. පොස්පරස් වල පිහිටීම. එහෙනම් අපෙන් අහන්නේ මෙයාලා කීවෙනි ආවර්තයේ කීවෙනි කාණ්ඩයේද කියලා අහන්නේ. ආවර්තය කාණ්ඩය. එහෙනම් බලන්න පොස්පරස් ඉන්නේ තුන්වෙනි ආවර්තයේ කීවෙනි කාණ්ඩයද? පස්වෙනි කාණ්ඩය. ඒක අනිවාර්යයෙන්ම ලියන්න ඕන රෝම ඉලක්කම් වලින් නැත්තම් වැරදි. හරිද? අයික ලියන්න පුළුවන් නේද? හරි. ඔයා ආවර්තකයක් ගහගත්ත ගමන්ම ඉස්සෙල්ලාම මාක් කරගන්න මෙන්න මේ දෙන්නා. බෝරෝනුයි සිලිකනුයි කියන දෙන්නා. හරිද? ආවර්තකයක් ගහගත්ත ගමන්ම ඉස්සෙල්ලාම මාක් කරගන්න බෝරෝන් සිලිකන් කියන දෙන්නා. මෙන්න මේ බෝරෝන් සිලිකන් දෙන්නගෙන් වම් පැත්තේ ඉන්න මේ සෙට් එකට අපි නමක් දෙනවා ලෝහ. හරිද? ලෝහ. හරි. බෝරෝන් සිලිකන් දෙන්නගෙන් දකුණු පැත්තේ ඉන්න මේ කට්ටියට අපි නමක් දෙනවා අලෝහ. අලෝහ. හරිද? ඊට පස්සේ මෙන්න මේ කෙළවරේ ඉන්න සෙට් එක අට කාණ්ඩේ ඉන්න හීලියම්, නියෝන්, ආගන්නේ. මෙන්න මේ තුන් දෙනාට අපි කියනවා මේ තුන් දෙනා උච්ච වායු එහෙම නැත්නම් නිෂ්ක්‍රීය වායු එහෙම නැත්නම් ඒක පරමාණුක වායු. ඒක පරමාණුක වායු. හරිද? එතකොට මෙන්න මේ මාක් කරගත්තු බෝරෝන් සිලිකන් කියන දෙන්නා මතක තියාගන්න මේ දෙන්නා ලෝහා ලෝහ. ලෝහා ලෝහ. ඒ කියන්නේ යාල ලෝහ ගුණත් පෙන්නනවා අලෝහ ගුණත් පෙන්නනවා. හැබැයි මේ හයිඩ්‍රජන් කියන එක්කෙනා ලෝහ පැත්තේ හිටියන මොකද? එයත් අලෝහයක්. පැහැදිලිද? එයාට මේ යන එනම නැතුව තමයි ලෝහ පැත්තට දාලා තියෙන්නේ. නැත්නම් එයා අලෝහයක් තමයි. තේරෙනවද කියන එක? හරි. එහෙනම් මේක තමයි මතක තියාගන්න. ආවර්තාවක ගහගත්ත ගමන්ම ඉස්සලාම මාක් කරගන්න ඕන බෝරෝන් සිලිකන් කියන දෙන්නා. හරිද? ඒ දෙන්නගෙන් වම් පැත්තේ ඉන්න කට්ටිය ලෝහ, දකුණු පැත්තේ ඉන්න කට්ටිය අලෝහ. කෙළවරෙම ඉන්න අයට අපි නමක් දෙනවා උච්ච වායු, නිෂ්ක්‍රීය වායු, එහෙම නැත්නම් ඒක පරමාණුක වායු. මේ මාක් කරගත්ත බෝරෝන් සිලිකන් දෙන්නට අපි නමක් දෙනවා ලෝහ. හයිඩ්‍රජන් කියන එක්කෙනා ලෝහ පැත්තේ හිටියට එයත් අලෝහයක්. තේරුණාද කියන එක? හයිඩ්‍රජන් ලෝහ පැත්තේ හිටියට එයත් අලෝහයක්මයි. හරි? ඔයක දාගන්න එනවා. අපි උත්තරේ බලමු ඉස්සෙල්ලා. අලෝහයේ මූල ද්‍රව්‍යයක් වන්නේ ඇලුමිනියම්. මෙතන ඉන්නේ එයා ලෝහයක්. සිලිකන් ලෝහයක්. ෆොස්ෆරස් අන්න එයා නම් අලෝහයක්. සෝඩියම් ලෝහයක්. එහෙනම් උත්තරේ වෙන්නේ ෆොස්ෆරස්. හරිද? හරි මේක දාගන්න විවරණ වලට
ලියලා ඉවර නම් අතුස්සන්න මට ඔයාලා ලියන වේගෙ පේන්නේ නැහනේ. ඒකෙන්ද මේ ලියලා ඉවර නම් අතුස්සන්න මම මේවා ලියනකම් බලන් ඉන්නේ. අතුස්සන්නේ කිව්වේ ගෙදර ඉඳන් අතුස්සන්න එපා. ගෙදර ටීම් වල පිස්සු දෙයි කියලා. මේක තියනවා රේස් යන් කියලා එක. අන්න එක දෙන්න. හරි. ඇතිනේ වෙලාව. ඇතිනේ. හරි. 7 බලන්න. එහි සල්ෆේටයේ සූත්‍රය A2SO4 ට්‍රිවයිස්ලු එහි පොස්පේටයේ සූත්‍රය වන්නේ. හරි. ඉක්මනට ගාන හදලා මට chat එකට මැසේජ් එකක් දාන්න. දැන්ට හදලා ඉන්නවා නම් එයා උත්තරේ දාන්න උත්තරේ කීයද කියලා. 1ද 2ද 3ද 4ද කියලා. ගාන හදපු අය. හැදුවේ නැත්නම් දැන් හදලා දාන්න. හැමෝම chat එකත් එක්ක පොඩ්ඩක් ඇක්ටිව් ඉන්න ඕන. මොකද ඔයාලා අපිට කතා කරන් තියෙන එකම platform එක තමයි chat එක. ඒකින්ද මාත් එක්ක ඉන්න. උත්තර දාන්න බලන්න ඉක්මනට බලන්න. මම බෝඩ් එකේ මකනවා. ප්‍රශ්න තියෙනවා නම් ඕන දෙයක් දාන්න chat එකට. උත්තර දාන්න මම chat එකට ඉක්මනට. 1ද 2ද 3ද 4ද නැත් උත්තරය. හරි. අය බලමුකෝ. එහි සල්ෆේටයේ සූත්‍රය A2SO4 ට්‍රිවයිස්සේ එහි පොස්පේටයේ සූත්‍රය අපෙන් අහන්නේ. මේ අහන්න පොඩ්ඩක්. එතකොට ඔයාලට මේකේ මතක තියෙන්න ඕන 10 වසර 3 වෙනි පාඩමේ අන්තිමටම තියෙන වගුවක් බහුපරමාණු අයන කියලා. නේද? හරි. අන්නේ බහුපරමාණු අයන ටික පොඩ්ඩක් මතක තියෙන්න ඕන. මම හිතා මතක් කරන්නම්. බහු පරමාණුක අයන එහෙම නැත්නම් මේවට තව නමක් දෙනවා අපි අයන ඛණ්ඩක හරිද අපිට වැඩිපුරම ඕන වෙන 8ක් ඉන්නවා මම එයාට ලියන්නම් එක්කෙනෙක් තමයි හයිඩ්‍රොක්සයිඩ් මේකේ සූත්‍රය OH ඍණ මේ වගේ එකක සංයුක්තාව කියන එක නම මතක තියාගන්න සංයුජතාවය එයාගේ ආරෝපණයට සමානයි. මෙයාගේ ආරෝපණය ඍණ එකනේ තියෙන්නේ. ඒ හින්දා මෙයාගේ සංයුක්තාවය එකයි. හරිද? සංයුක්තාවය එකයි. දෙවෙනි එක නම් මම ගන්නම් පර්මැංගනේට් වල සූත්‍රය MnO4 ඍණ එහෙනම් එයාගේ සංයුක්තාවය එකයි. හරිද? තුන්වෙනි එක නා කාබනේට් වල සංයුක්ත මේ සූත්‍රය CO3 2- හරිද? එහෙනම් මෙයාගේ සංයුක්තාව වෙන්නේ දෙකයි. ධන ඍණ වුන්නේ දෙකයි. හතරවෙනි එක නා ඇමෝනියම් වල සූත්‍රය
NH4 plus එයාගේ සංයුක්තාවය 1යි ධන එකනේ තියෙන්නේ 1යි ඊට පස්සේ 5 බයිකාබනේට් මෙයාගේ සූත්‍රය HCO3 ඍණ එයාගේ සංයුක්තාවය 1යි ඊට පස්සේ 6 සල්ෆේට් එයාගේ සූත්‍රය SO4 2- එයාගේ සංයුක්තාවය 2යි 7 නයිට්‍රේට් මෙයාගේ සූත්‍රය NO3 ඍණ එයාගේ සංයුක්තාවය වෙන්නේ 1යි 8 වෙනි එක්කෙනා ෆොස්ෆේට් මෙයාගේ සංයුක්තාව මේ සූත්‍රය PO4 3- එහෙනම් මෙයාගේ සංයුක්තාවය වෙන්නේ 3යි හරිද එක වෙන්නේ නැහැ නේ මෙයාගේ සංයුක්තාවය 3යි හරිද PO4 3- තියෙන්නේ 3- හරිද අඩුම තරමේ ඔන්න ඔය ටිකවත් මතක තියෙන්න ඕන අපිට සූත්‍ර හදන්න කලින් හරිද මතකත් ඉක්මන මීඩියක් දාගන්න මතකයි නම් ඕනේ නැහැ මතක නැත්තම් ඉක්මන දාගන්න මොකද මේ ටික නැතකොට සූත්‍ර හදන්න අමාරුයි ලියලා ඉවර වෙනා දුස්සන්න ඉවරනා දුස්සන්න මේ හරියට බලලා මේ ටික ලියාගන්න හරියට බලලා ලියාගන්න ඔය මේ ආරෝපණයයි යට තියෙන ඉලක්කමුයි ඒක හරියට බලලා ලියාගන්න හරි වෙලා නැද්ද ඇතිද හරි එකවර කතුසම්මලා කට්ටියම ඉවරනා කතුසම්ම හරි බෝඩ් එක මකනවා
මෙහානකො දැන් අපිට කිව්වේ මේ කතාව එහි සල්ෆේටයේ සූත්‍රය A2 පාලි ලියන්න A2 SO4 ට්‍රිවයිස් ලූ හරිද ඒ වල සල්ෆේටයේ සූත්‍රය A2 SO4 ට්‍රිවයිස් ලූ එතකොට මෙයා හැදෙන්නේ A කියන එක්කෙනයි සල්ෆේටු එකතු වෙලානේ සල්ෆේට් කියන්නේ SO4 2- නේද මෙයා හැදෙන්නේ A කියන එක්කෙනයි සල්ෆේටු එකතු වෙලා එතකොට අපි දන්නවා සල්ෆේට් වල සංයුක්තාවය ආරෝපණයට සමානයි කීයද එහෙනම් 2යි ඒක තමයි මෙතනට යන්නේ එහෙනම් හරි ඒක තමයි මේ තියෙන්නේ තේරෙනවද SO4 ගාවට තුනක් ඇවිල්ලා තියෙන්නේ එයාගේ උපතින් ආපු තුනද පිටින් ආපු තුනක්ද SO4 ගාවට උපතින් ආපු තුනක් ඇවිල්ලා නැහැ කොහෙන්වත් එහෙනම් මේ තුන අනිවාර්යෙන්ම මෙන්න මෙයාගෙන් ආපු තුන වෙන්න ඕන ඒක මෙතනට ගියොත් තමයි මෙහෙම පිටින් තුනක් එන්නේ එහෙනම් A කියලා කියන්නේ සංයුක්තාව කීයක් වෙච්ච කෙනෙක්ද තුනක් වෙන කෙනෙක් තේරෙනවද කියන එක ඒක සූත්‍රය දිහා බලලා කියන්න ඕන මේ සූත්‍රය හැදලා තියෙන්නේ A කියන එක නෑ සල්ෆේට් එකතු වෙලා සල්ෆේට් වල සූත්‍රය ලියුවට පස්සේ අපි දන්නවා සංයුක්තාව දෙකයි ඒ දෙක තමයි මෙතන දෙකිලා තියෙන්නේ නේද SO4 ගාවට තුනක් ඇවිල්ලා තියෙන්නේ අනිවාර්යෙන් එයාගේ තුනක් වෙන්න බෑනේ එහෙනම් A වලින් ආපු තුන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ එහෙනම් A කියන්නේ සංයුක්තාව තුනක් වෙන එක්කෙනෙක් පැහැදිලිද දැන් අපි අහන්නේ ඒක නෙවෙයි A කියන එක්කෙනයි ෆොස්ෆේටුයි එකතු වෙලා හදන සූත්‍රය හරිද A කියන එක්කෙනයි ෆොස්ෆේටුයි එකතු වෙලා හදන සූත්‍රය අපි දන්නවා ඒ වල සංයුක්තාව 3යි ඒක හොයාගත්තනේ අපි ෆොස්ෆේට් සංයුක්තාව ආරෝපණයට සමානයි එහෙනම් 3යි කවදාවත් මෙහෙම යවන්නේ නැහැ අපි මේක අනිවාර්යෙන්ම අනුපාත වලින් බෙදන්න ඕන නේද අනුපාත එහෙනම් 1ට 1යි මෙයා මෙතනට යනවා මෙයා මෙතනට යනවා A ගාවට 1 යනවා ලියන්නේ නැහැ PO4 ගාවට 1 යනවා ලියන්නේ නැහැ සංයුක්තාවේ ගත්තට පස්සේ ආයි මේ ආරෝපණ ලියන්න ඕන වෙන්නේ නැහැ අනු සූත්‍රය එනවා APO4 කියලා උත්තරය 1 ඔයාලට මම මේ ඉස්සරහදී YouTube වල වීඩියෝස් ටිකක් දාන්න හිතන් ඉන්නවා එක වීඩියෝ එකක් තමයි සංයුක්තාවය හොයන විදිය හරිද අනිත් වීඩියෝ එක තමයි රසායනික සූත්‍ර හදන විදිය රසායනික සූත්‍ර හදන විදිය හරිද දැන් ගොඩක් අයට මේ රසායනික සූත්‍ර කියන එක තේරෙන්නේ නැහැ එයාලට සංයුක්තාව හොයාගන්න බැරුව හරිද එතකොට සංයුක්තාව වීඩියෝ එකේදී හිතුනොත් මම මේක කොටස් දෙකකට කරන්නේ හිතුනොත් එකක් තමයි ආවර්තාව වගුව ලියලා පරමාණු ක්‍රමාංක හොයාගෙන ඒකෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා කොහොමද සංයුක්තාව ගන්න කියන එක පැහැදිලිද එතකොට අනිවාර්යෙන්ම එයාලා දැනගන්න ඕන පරමාණු ක්‍රමාංක බලා ගන්න ඒ වගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන් වෙන්න ඕන හිතුනොත් මම ඒකට වීඩියෝ එකක් ගේන්නම් ඊට පස්සේ සංයුක්තාව හොයන විදිහේ වීඩියෝ එකක් තියෙනවා ඊට පස්සේ අපි ඒකින් යනවා රසායනික සූත්‍ර හදන වීඩියෝ එකට එතකොට කෙනෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒ වීඩියෝස් ටික මම YouTube එකට දාන්නම් දාලා ලින්ක් දානවා කොහොමද group එකට ඒකෙන් ඔයාලට මේක සෙට් කරගන්න පුළුවන් පැහැදිලිද දැන් පොඩි අයිඩියාවක් විතරක් ගන්න මේ ගානක් මේක මම මේක හොඳ තියරි නෝට් එකක් වීඩියෝ එකකට දාන්නම් හරිද හරි ඊට පස්සේ එන්න 8 සංයුජතාවයේ එකක් වන අලෝහමය මූලද්‍රව්‍ය මොකක්ද කියලා අපෙන් අහන්නේ. හරි. මේ බලන්නකෝ. හරි. මම දැන් පොඩි අදහසක් දෙන්නම් මෙන්න මෙහෙම. ඔයාට සාමාන්‍යයෙන් මූලද්‍රව්‍යයක් දුන්නට පස්සේ එයා ආවර්තවක ඉන්න තැන ගණන් කරගන්න පුළුවන් නේ. දැන් ආවර්තවක දන්නවනේ. පීරියඩ් ගණන් කරන් එන්න කොතනද ඉන්නේ කියලා. ඊට පස්සේ මතක තියෙන්න ඕන අනිවාර්යයෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන විදිය. මතකද? පළවෙනි එකේ උපරිම 2යි, දෙවෙනි එකේ උපරිම 8යි, තුන්වෙනි එකේ 18ක් දාන්න පුළුවන් වුණාට අපි දාන්නේ කීයද උපරිම? 8යි. ඊටු ටික හතරවෙනි එකේ.
නේද? දැන් හිතන්නකෝ සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 11යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පළවෙනි එකේ උඩරිම දෙකක් දාන්න පුළුවන්. දෙවෙනි එකේ 8ක් දාන්න පුළුවන්. 8යි 2යි 10යි. තව එකක් ඉතුරුයි. ඒක දාන්න ඕන ඊළඟ එකට. නේද? ඊට පස්සේ ක්ලෝරින්. ක්ලෝරින් වල 17යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7. නේද? 8යි 2යි 10යි 7යි 17යි. පැහැදිලිද? අන්න ඒ වගේ ඔයාලට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒකම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. හරි. ඒ වගේ අපි මේ දැන් හැම මූල ද්‍රව්‍යයක අපි බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මෙන්න සෝඩියම්. ඔයා සෝඩියම් ගණන් කරන්න ආර්තවගේ කීයටද ඉන්නේ කියලා. මෙයා ඉන්නේ 11 වෙනියට. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2 8 7. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා ලිතියම්. ලිතියම් ඉන්නේ ආවර්තවගේ 3 වෙනියට. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 1. ඊට පස්සේ ක්ලෝරින්. ක්ලෝරින් ආවර්තවක වෙන්නේ 17 වෙනියට. එයාගේ සූත්‍රය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7. 8යි 2යි 10යි 7යි 17යි. ඊට පස්සේ මැග්නීසියම්. මැග්නීසියම් ඉන්නේ 12 වෙනියට. එයාගේ 2 8 2. ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වා. හරිද? හැම මූල ද්‍රව්‍යයක්ම බලන්නේ ඉලෙක්ට්‍රෝන අරගෙන හෝ පිට කරලා ස්ථායි කෙනෙක් බවට පත් වෙන්න. තේරෙනවද කියන එක? හැම මූල ද්‍රව්‍යයක්ම බලන්නේ එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් හෝ දෙකක් තුනක් පිට කරලා හෝ ඉලෙක්ට්‍රෝන ටිකක් අරගෙන ස්ථායි කෙනෙක් බවට පත් වෙන්නයි බලන්නේ. එතකොට ස්ථායි තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා තමයි මෙන්න මේ තුන් දෙනා. හීලියම්, නියෝන්, ආගන්. හරිද? මේ තුන් දෙනා තමයි ස්ථායි මූල ද්‍රව්‍ය. හීලියම් වල පරමාණු ක්‍රමාංකය 2යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් 2යි. නියෝන් වල පරමාණු ක්‍රමාංකය 10යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8. ආගන් වල පරමාණු ක්‍රමාංකය 18යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 8. හරිද? එතකොට හැම මූල ද්‍රව්‍යයක්ම බලන්නේ මෙන්න මේ වින්‍යාස තුනෙන් එක්කෙනෙක් බවට පත් වෙන්න. හරිද? දැන් අපි බලන්න ඕනේ යාට වෙන්න ලේසිම කෙනා කවුද කියලා. මේ බලන්න. 2 8 7. sorry 2 8 1 තියෙන්නේ. 11 නෙවෙයි. 1. දැන් මේ බලන්න. මෙයාට වෙන්න ලේසි එකක් පිට කරලා 2 8 වෙන එකද 7ක් අරගෙන 2 8 8 වෙන එකද? එයාට කරන්න ලේසි වැඩේ මොකද්ද? එකක් පිට කරලා 2 8 වෙන එකද 7ක් අරන් 2 8 8 වෙන එකද? එකක් පිට කරන එක ලේසි නේද? එහෙනම් මතක තියාගන්න මෙයාගේ සංයුක්තාවය 1යි. හරිද? ඒ කියන්නේ පිට කරන්න හෝ ලබා ගන්න ලේසි ඉලෙක්ට්‍රෝන ගන්න බලන්න. අන්න අර තුන් දෙනාගේ එක්කෙනෙක් කවුරු එක්කෙනෙක් හදා ගන්න ඕන. හරිද? මේ බලන්න ලිතියම්. ලිතියම්ට ලේසි එකක් පිට කරලා 2 වෙන එකද 7ක් අරගෙන 2 8 වෙන එකද? එකක් පිට කරලා 2 වෙන එක ලේසි නේද? එකක් පිට ගන්න තියෙන්නේ. එහෙනම් මෙයාගේ සංයුක්තාවක් කීයද? 1යි. ඊට පස්සේ ක්ලෝරින්. ක්ලෝරින් බලන්නේ 7ක් පිට කරලා 2 8 වෙන්නද? එකක් අරගෙන 2 8 8 වෙන්නද? එයාට ලේසි මොකද්ද? එකක් ගන්න එක. කාබන් ලෝහයක්ද අලෝහයක්ද? කාබන් අලෝහයක්. බලන්න මේ බෝරොන්ගේ එහා පැත්තේ තියෙන්නේ. බෝරොන් ලෝහ ලෝහයක් ඊට එහා පැත්තේ තියෙනේවා අලෝහ. හරිද? මේ යනකො. එහෙනම් මෙයාට ලේසි එකක් ගන්න එක නේද? එහෙනම් මෙයාගේ සංයුක්තාවය 1යි. ගන්න හෝ දෙන්න පුළුවන් ලේසි ඉලෙක්ට්‍රෝන ගන්න. හරිද? මැග්නීසියම් 2 8 2. මෙයාට ලේසි දෙකක් පිට කරන එකද නැත්නම් 6ක් ගන්න එකද? දෙකක් පිට කරොත් 2 8, 6ක් ගත්තොත් 2 8 8. එහෙනම් මෙයාට ලේසිම දෙකක් පිට කරන එක. එහෙනම් එයාගේ සංයුක්තාවය 2යි. පැහැදිලිද? වැඩි විස්තර කතා කරන්න නම් මම අර වීඩියෝ එකෙන් කියන්නම්. හරිද? දැන්ට අවුලක් නැහැනේ. එහෙනම් සංයුක්තාව කියලා කියන්නේ මෙන්න මේ තුන් දෙනා හදාගන්න එයාට ලේසිම මොකක් කරන එක කියන එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නවද දෙනවද කියන එක.
ඉලෙක්ට්‍රෝන ගන්නව නම් ගන්න ගාන තමයි සංයුක්තාවය. දෙනව නම් දෙන ගාන තමයි සංයුක්තාවය. පැහැදිලිද? දැන් හිතන්න කාබන් වල පරමාණු ක්‍රමාංක 6යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4. මෙයාට 4ක් පිට ගන්න එක ලේසි 4ක් ගන්න එකද ලේසි? 4ක් දෙන්නද ලේසි 4ක් ගන්නද? දෙකම එකයි නේද? දෙකම එකයි වෙනසක් නැහැ. එහෙනම් සංයුක්තාව කීයද? 4යි. පැහැදිලිද? තව ගන්නම් මම. සල්ෆර් 16යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 6. මෙයාට ලේසි 6ක් පිට කරන එකද 2ක් ගන්න එකද? 6ක් පිට ගන්න එක 2ක් ගන්න එක ලේසි. 2ක් ගන්න එක ලේසි. එහෙනම් සංයුක්තාව කීයද? 2යි. පැහැදිලිද? දැන් අපෙන් අහ ප්‍රශ්න බලමු දැන්. අපෙන් අහලා තියෙන්නේ සංයුජතාවය එකක් වන අලෝහමය මූලද්‍රව්‍ය. අන්න ඉරක් ගහන්න අලෝහමයටින්. අලෝහමයටින් ඉරක් ගහගන්න. මේ බලන්න. දැන් සංයුක්තාව එකක් කෙනෙක් අපි තෝරගන්න ඕන. මෙයා කොහොමද කර දීන්නේ? එයා කොහොමද අයින් වෙලා යනවා. මේ තුන් දෙනාගේම සංයුක්තාවය එකයි. දැන් බලන්න ඕන අපි මෙයාලගෙන් කවුද අලෝහය කියලා. බලන්න සෝඩියම් ලෝහයද අලෝහයක්ද? සෝඩියම් ඉන්නේ වම් පැත්තේමයි. එහෙනම් මෙයා ලෝහයක්. ඊට උඩින් තමයි ලිතියම් ඉන්නේ. එහෙනම් එයත් ලෝහයක්. එහෙනම් උත්තරේ කවුද? ක්ලෝරින් තමයි සංයුක්තාව එකවන අලෝහය. හරිද? ඒකවල බලන්න ආවර්ත වගුවෙන්. දැන් පොඩ්ඩක් වලින් දුන්නුනේ. හරි. ඊට පස්සේ එනවා 9ට. x12 24 2+ අයනය අඩංගු ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන ගාන පිළිවෙලින්. මේ බලන්න. හරි. සාමාන්‍යයෙන් මූලද්‍රව්‍යයක අපි වම් පැත්තේ පහළ බලයක් විදිහට ලියන්නේ පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. හරිද? වම් පැත්තේ ඉහළ බලයක් විතර සාමාන්‍යයෙන් අපි ලියන්නේ යාගේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. හරිද? එතකොට මෙන්න මේ පරමාණුක ක්‍රමාංකය කියන එක්කෙනා සමාන වෙනවා පරමාණුක ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගානට. ප්‍රෝටෝන ගණන. හරිද? ඊට පස්සේ උදාසීන පරමාණුවක් නම් උදාසීන පරමාණුවක් නම් හරිද? උදාසීන කෙනෙක් නම් මෙන්න මේක දැන් කොහොමද පරමාණු ක්‍රමාංකේ ප්‍රෝටෝන ගන්න සමානයිනේ. මම ඒක ලියන්න ඉස්සෙල්ලා. පරමාණුක ක්‍රමාංකය කොහොමද සමානයි ප්‍රෝටෝන ගානට. ප්‍රෝටෝන ගන්නට. උදාසීන කෙනෙක් නම් ඒ කියන්නේ ධන හෝ ඍණ කියලා ආරෝපණයක් නැත්නම් එයා සමානයි ඉලෙක්ට්‍රෝන ගානට. ඉලෙක්ට්‍රෝන ගණනට. හරිද? ඔබ තව එකක්. හරිද? ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකය කියන එක්කෙනා සමාන වෙනවා ස්කන්ධ ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගන්න ධන ප්‍රෝටෝන ගන්න ධන නියුට්‍රෝන ගණන. ප්‍රෝටෝන ගන්න ධන නියුට්‍රෝන ගණන. ඔය ඊළඟ සමීකරණය. හරිද? දැන් මම මේකේ තනි කර ගන්නද පොඩ්ඩක් නියුට්‍රෝන ගන්න. නියුට්‍රෝන ගණන
සමානයි. හරි. නියුට්‍රෝන ගාන තනි කරොත් එහෙම ධන ප්‍රෝටෝන එහා පැත්තට යවන්න ඕනේ නේද? ධන ප්‍රෝටෝන එහා පැත්තට ගියාම ඍණ ප්‍රෝටෝන වෙනවා. එහෙනම් කොහොමද එන්නේ? ස්කන්ධ ක්‍රමාංකය ඍණ ප්‍රෝටෝන නේද? ප්‍රෝටෝන ගාන සමානයි මේ පරමාණු ක්‍රමාංකයට. එහෙනම් ඒකින්ද මම මෙහෙම ලියනවා. නියුට්‍රෝන ගාන සමානයි ස්කන්ධ ක්‍රමාංකය ඍණ ප්‍රෝටෝන ගාන වෙනුවට පරමාණු ක්‍රමාංකය කියලා. පරමාණුක ක්‍රමාංකය. හරිද? ඔය ටික මතක තියෙන්න ඕන. ඔන්න සමීකරණ කැලි ටික. දැන් මේ බලන්න එහෙනම්. මම ගන්නම් සෝඩියම් 11 23. දැන් මට ඔයාලා විතර කියන්න. සෝඩියම් 11 23 11 කියලා කියන්නේ යාගේ පරමාණුක ක්‍රමාංකය නේද? 11 කියන්නේ පරමාණු ක්‍රමාංකයනේ. 23 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. හරි? එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 11යි නම් ප්‍රෝටෝන ගාන කීයද? ප්‍රෝටෝන 11යි. අපි දන්නවා පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන ගානයි සමානයි. මෙයාගේ ධන හෝ ඍණ ආරෝපණයක් නැහැ නේද? ආරෝපණයක් නැහනේ. ආරෝපණයක් නැහැ කියන්නේ මේක උදාසීන පරමාණුවක්. උදාසීන කෙනෙක්ගේ ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 11යි. නියුට්‍රෝන ගාන ගන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරන්න ඕන මම පරමාණුක ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය 23යි පරමාණු ක්‍රමාංකය 11යි 23 11 අඩු කරන් කීයද දෙන්නේ? 12යි කියලා එනවා නියුට්‍රෝන ගාන. හරිද? මට තව එකක් කියන්න. මෙන්න මේකට උත්තර හොයලා කියන්න මට. ක්ලෝරින් 1735 ප්‍රෝටෝන ගාන කීයද? ඉලෙක්ට්‍රෝන ගාන කීයද? නියුට්‍රෝන ගාන කීයද? ක්‍රමාද එවන්න බලන්න ඉක්මනට උත්තරය chat එකට දාන්න. ක්‍රමාද දා පිළිවෙලට එවන්න ප්‍රෝටෝන කීයද? ඉලෙක්ට්‍රෝන කීයද? නියුට්‍රෝන කීයද කියලා. කීයද උත්තරේ? හරිනේ. බලන්න. හරි. ඒ බලන්නකෝ. ප්‍රෝටෝන ගාන කීයද මෙයාගේ? 17යි. පරමාණු ක්‍රමාංක සමානයිනේ. ධන හෝ ඍණ කියන ආරෝපණයක් නැති හින්දා ඉලෙක්ට්‍රෝන ගාන 17යි. නියුට්‍රෝන ගාන ගන්න පුළුවන්. හරි හොඳයි. ස්කන්ධ ක්‍රමාංකය අඩු කරන්න ඕන පරමාණු ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය 35යි පරමාණු ක්‍රමාංකය 17යි. කීයද දෙන්නේ? 18යි කියලා එනවා. හරිද? හරි උත්තර දාලා දෙනවා හොඳයි. එහෙනම් මොකද හදාගන්න පුළුවන් නේද? තා පොඩි කරන් ඉස්සරහට යන්න අපි. තා චුට්ටක් යන් ඉස්සරහට. ඔය දැන් දුන්නේ උදාසීනේමනේ. දැන් දෙනවා මෙන්න මේ වගේ ඒවා. මේ බලන්න. සෝඩියම් 11 23 සෝඩියම් 11 23 ප්ලස්. හරිද? දැන් මේක ඔයාලා දන්නවනේ හොයාගන්න. මෙයාගේ ප්‍රෝටෝන 11යි ඉලෙක්ට්‍රෝන 11යි නියුට්‍රෝන ගාන 23 11 12යි. හරි. මේ අහන්නකෝ. සෝඩියම් 11 23 ප්ලස්. සාමාන්‍යයෙන් දන් දෙන්නේ තියෙන එක්කෙනානේ. දන් දෙන්නේ තියෙන එක්කෙනා. එහෙනම් දුන්නොත් තමයි එක දානයක් වෙන්නේ. එහෙනම් දුන්නොත් තමයි ධන වෙන්නේ. ගත්තොත් තමයි ඍණ වෙන්නේ. පැහැදිලිද? දුන්නොත් ධනයි ගත්තොත් ඍණයි. හරි?
එහෙනම් මේ බලන්නකෝ. සාමාන්‍යයෙන් මේ දෙන්නේ හෝ ගන්නේ. හරිද? පරමාණුවක තියෙන දෙන්නේ හෝ ගන්නේ ඉලෙක්ට්‍රෝන. තේරුණාද කියන එක? ඉලෙක්ට්‍රෝන දුන්නොත් ධනයි, ඉලෙක්ට්‍රෝන ගත්තොත් ඍණයි. එහෙනම් මේ බලන්න. ඉලෙක්ට්‍රෝන දුන්න හෝ ගත්ත කියලා එයාගේ පරමාණු ප්‍රෝටෝන ගාන හෝ නියුට්‍රෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝනනේ. ඉලෙක්ට්‍රෝන දුන්නොත් දුන්නා හෝ ගත්ත කියලා ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නෙත් නැහැ. නියුට්‍රෝන ගාන වෙනස් වෙන්නෙත් නැහැ. එහෙනම් මේ බලන්න. මෙයාගේ නම් ප්‍රෝටෝන ගාන 11ම තමයි. වෙනසක් නැහැ. ඉලෙක්ට්‍රෝන 11ක් හරිනම් තියෙන්න ඕන. හැබැයි ධනෙන් කියන්නේ එකක් දීලා නේද? ධන 1යි නම් එකක් දීලා. 11ක් තියෙන්න ඕන. එකක් දුන්නම කීයද? 10යි. නියුට්‍රෝන ගාන වෙන්නේ 20 11ක් කීයද? 12යි. පැහැදිලිද? මේ බලන්න. ඉලෙක්ට්‍රෝන දුන්න හෝ ගත්ත කියලා ප්‍රෝටෝන ගාන වෙනස්ලත් නැහැ. නියුට්‍රෝන ගාන වෙනස්ලත් නැහැ. හරිද? ඊට පස්සේ මම ඍණ එකක් ගන්නම්. දැන් මට ඔයාලා මේකට උත්තරයක් දෙන්න. chat එකට දාමු කලින් වගේ. හරි. ඔයාලා උත්තර දෙන්න ඕනේ මේකට. ඇලුමිනියම් 1327 3+ ප්‍රෝටෝන කීයද? ඉලෙක්ට්‍රෝන කීයද? නියුට්‍රෝන කීයද? 3+ කියන්නේ 3ක් දීලා කියන එක. මට යක් ක්‍රමාද දායවන්න පිළිවෙල දෙයි. ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන එහෙම ගන්න ඕනේ නැහැ. ක්‍රමාද දායවන්න. හරිනේ බලමු. හොඳයි උත්තර දාලා තියෙන බලමු. මේකේ අපි දන්නවා මේ පරමාණු ක්‍රමාංකයනේ. පරමාණු ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගාන. එහෙනම් කීයද? 13යි. මේ ධන 3 තිබ්බේ නැත්තම් ඉලෙක්ට්‍රෝනක් 13ක් තියෙන්න ඕනේ නේද? ධන 3ෙන් කියන්නේ 3ක් දීලා. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන කීයද දැන්? 10යි. නියුට්‍රෝන ගාන ගන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරා නම්. ස්කන්ධ ක්‍රමාංකය 27යි පරමාණු ක්‍රමාංකය 13යි. 27න් 13ක් කීයද? 14යි. හොඳයි. හරියට දාගමු. පුළුවන් නේද මේක? ඔකේ දැන් අනිත් පැත්ත. දැන් ඔක්සිජන් 816 ඔක්සිජන් 816 2- මෙයාගේ ප්‍රෝටෝන ගණන් ඉලෙක්ට්‍රෝන ගණන් නියුට්‍රෝන ගණන් ටික ඕන. මෙයාගේ ගන්න යන්නේ. මේ බලන්න. අපි දන්නවා පරමාණු ක්‍රමාංකයයි ප්‍රෝටෝන ගානයි සමානයි. එහෙනම් 8යි. ධන ඍණ ආරෝපණය නැහැනේ. එහෙනම් උදාසීනයි. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන 8යි. නියුට්‍රෝන ගන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරා නම්. එහෙනම් කීයද? ඒකත් 8යි. මේකේ අපි දන්නවා ඉලෙක්ට්‍රෝන දුන්න හෝ ගත්ත කියලා ප්‍රෝටෝන ගණන් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් 8මයි. ඍණ දෙකෙන් කියන්නේ දෙකක් අරගෙන නේද? ඍණ තිබ්බේ නැත්තම් 8යි. දෙකක් ගත්ත කියන්නේ දැන් කීයද එහෙනම් 10යි. නියුට්‍රෝන ගාන වෙනස් වෙන්නේ 16න් 8ක් 8ම තමයි. ලේසි නේද? හරි. මට එන මේකට උත්තර කියන්න ඉක්මනට. ක්ලෝරින් 1737 ඍණ. ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන. ඉක්මනට chat එකට උත්තරය.
කියලා. උත්තර දාලා තියෙනවා නේ. බලමු අපි. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 17යි නම් ප්‍රෝටෝන ගාන 17යි. ඍණ තිබ්බේ නැත්නම් ඉලෙක්ට්‍රෝන ගානක් 17යි නේද? හැබැයි ඍණෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ගත්තෙන් දෙන ඉලෙක්ට්‍රෝන කීයද? 18යි. නියුට්‍රෝන ගාන ගන්න පුළුවන් 37න් 17ක් අඩු කරාම 20යි කියලා. පැහැදිලිද? හරි හොඳයි. උත්තර දාලා තියෙන හොඳයි. හරි. එලි කියන අවුලක් නෑනේ. අපි නම් බලමු දැන් මේ ප්‍රශ්නේ උත්තරය. x12 24 2 අයනයේ අඩංගු x12 24 2 මේකෙදී අපෙන් අහන්නේ ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන පිළිවෙලින්. ඉලෙක්ට්‍රෝන ගානයි නියුට්‍රෝන ගානයි. හරි අපි ප්‍රෝටෝන ගාන හොයමු ඉතින්. නිකන් තියෙන එකනේ. හරි. අපි දන්නවා ප්‍රෝටෝන ගාන පරමාණු ක්‍රමාංකයට සමානයි. එහෙනම් 12යි. ධන දෙක තිබ්බේ නැත්නම් ඉලෙක්ට්‍රෝනත් 12යි. ධන දෙකෙන් කියන්නේ දෙකක් දීලා. දීලා කියන්නේ දෙකක් අඩු වෙන්න ඕනේ එහෙනම් 10යි. නියුට්‍රෝන ගාන ගන්න පුළුවන් 24න් 12 අඩු කරා නම් උත්තරය 12යි. හරිද? එහෙනම් උත්තරය අපෙන් ඇහුවේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන විතරයි. උත්තරය 10යි 12යි උත්තරය 3. හරි. එන්න 10 වෙනි ප්‍රශ්නය. වස්තුවක ප්‍රවේගයේ කාලය සමග වෙනස් චලනය වන ආකාරය ප්‍රස්තාර දැක්වේ. වස්තුව සිදු කළ විස්ථාපනය. ඒක ලේසි. මේක දාගන්න ඕන නම් දාගන්න ඉක්මනට විවරණ වලට. දාලි වල ඉක්මනට අත උස්සන්න. අනිත් අය ඉන්නවත් දන්නේ නැහැ, නිදිත් දන්නේ නැහැ. කැමරාවත් ඔන් කරලා. නෙවෙයි වීඩියෝ ඔන් එකේ තියාගෙන. ද හීනෙන් අත උස්සනවත් දන්නේ නැහැ ගෙදර. ඔයාලා ලබ සතිය නම් මේ ඔයාලට දීපු ඉන්ඩෙක්ස් නම්බර් එකෙන් තමයි රීනේම් කරන් එන්න ඕන. අද නම් මේක බැලුවේ නෑ මම. නැත්තම් ලබන සතියේ හරිය රීනේම් කරන් ආවේ නැත්තම් ඔයාලට පන්තිරෙ එන්න බැරි වෙයි. අර වේටින් රූම් එකේ තමයි ඉන්න වෙන්නේ. මෙතනින් ඇඩ්මිට් මේ වෙන්නේ රීනේම් කරන් එන කට්ටිය නම් විතරයි. හරිද? හරි මකනවා.
හරි 10 බලන්න. ඕ ළමසට 7ම පටන් ගන්නෙ. අද මේ උනේ පව කට්ටයක් තිබ්බනේ. කරන්ට් කියලා තිබ්බ අපිට. ඊට පස්සේ ඇවිල්ලා පැය භාගයක් විතර පස්සේ තමයි 9 කාලට පටන් ගත්තේ. අර මේක අපි ඔන් ඉන් කරන්න ඕන මේ කැමරා ටික හදා ගන්න ඕන. ඒකයි ළමසට 7ම පටන් ගන්නවා. හරි. නිදිමතයිද? නෑනේ. මේ බලන්නකෝ. අපිට දීලා තියෙනවා ප්‍රවේගකාල ප්‍රස්ථාරය. ප්‍රවේගය ms ශ්‍රේණික වලින් මේ පැත්තේ කාලය තත්පර වලින්. හරිද? එදයිනේ. කවන්නේ. හරි. ප්‍රස්ථාර දෙන්නේ මේ විදිහට. මෙතන කාලය තත්පර 3යි, මෙතන කාලය තත්පර 6යි. මෙතන දීලා තියෙනවා කාලය ප්‍රවේගය 8යි කියලා. හරි. මේ අහනකො එනවා. අපිට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා විස්ථාපනය අහනවා නම් අනිවාර්යයෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය හොයාගන්න එක තමයි කරන්න ඕන. හරිද? ඊට කලින් මම චූටි දෙයක් කියලා ඉන්නම්. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මේ වගේ බෑවුමක් තියෙනවා නම් අනුක්‍රමණයක් තියෙනවා නම් මේකෙන් මට ලැබෙන්නේ ත්වරණය. හරිද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක බෑවුමක් එහෙම නැත්නම් අනුක්‍රමණයක් තියෙනවා ලැබෙන්නේ මොකද්ද? ත්වරණය. මේකෙන් කියන්නේ ඒකාකාරී ප්‍රවේගය. ඒකාකාරී ප්‍රවේගය. ඊට පස්සේ මෙහෙම එකක් තිබ්බනම් මේ පැත්තට එකක් තිබ්බනම් ඒකෙන් කියන්නේ ඒකාකාරී මන්දනය. පැහැදිලිද? මේක ඒකාකාරී ත්වරණය, ඒකාකාරී ප්‍රවේගය, පහළට එකක් තිබ්බනම් ඒකාකාරී මන්දනය. එතකොට දැන් බලන්න මම මේ පාඩ කරන ටික මේ හරිද? මෙන්න මේකේ වර්ගඵලය මම ගත්තොත්, ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මම ගත්තොත් මේ ලැබෙන්නේ මට ඒකාකාරී ත්වරණයෙන් ගමන් කළ දුර. හරිද? මේ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් මට ලැබෙන්නේ ඒකාකාරී ත්වරණයෙන් ගමන් කළ දුර. ඊට පස්සේ මෙන්න මේකෙන් මේ ඔන්න ඔය වර්ගඵලය ගත්තොත් ඒකෙන් මට ලැබෙන්නේ ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කළ දුර. හරිද? ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කළ දුර. එහෙනම් අපෙන් දැන් මේක අහලා තියෙන්නේ ගමන් කළ දුරනේ. ඒ කියන්නේ මේ ඔක්කොම එක දුර. දැන් ඔයාලා සමහරවිට එක්සෑම් එකේ මෙහෙම අහනවා. ප්‍රස්ථාරය දීලා ත්වරණයෙන් ගියපු දුර. එහෙනම් ඔයා බලන්න ත්වරණයේ වෙච්ච ටික බලන්න. ඊට දාලා ප්‍රස්ථාරයේ වර්ගඵලය ගත්තාම ඔයාලට ලැබෙන්නේ ත්වරණයෙන් ගියපු දුර. ඒකාකාරී ප්‍රවේගයෙන් ගියපු දුර ඇහුවොත් ඊට දාලා ප්‍රස්ථාරය තෝරගන්න. ඒකේ වර්ගඵලය හොයන්න. අන්න එකෙන් ඔයාලට ලැබෙනවා ඒකාකාරී ප්‍රවේගයෙන් ගියපු දුර. මේ පැත්තට ගන්න තිබ්බනම් මෙහෙම එකක් තිබ්බනම් ඒකේ වර්ගඵලයෙන් මට ලැබෙන්නේ ඒකාකාරී මන්දනයෙන් ගියපු දුර. තේරුණාද කියන එක? දැන් මේකේ නෑ නේම එකක්. මේ පැත්තට එකක් තිබ්බනම් ඒකාකාරී මන්දනය ඒ කෑල්ලේ වර්ගඵලය හොයාගත්තොත් ඒකෙන් මට ලැබෙන්නේ ඒකාකාරී මන්දනයෙන් ගියපු දුර. තේරුණාද කියන එක? අපි එහෙනම් මේ දෙක හොයමු වෙන ඉස්සෙල්ලා. ඒකාකාරී ත්වරණයෙන් ගියපු දුර මට ගන්න පුළුවන් ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වනම්. ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන් භාග්‍ය වාරයක් ආධාරකය 3යි ලම්බ උස කීයද 8යි නේද? ත්‍රිකෝණ වර්ගඵලයනේ. එහෙනම් උත්තරේ එනවා දෙවරක් 1යි දෙවරක් 4යි 4 වරක් 3 12 මීටර කියලා එනවා. හරිද? ඒකාකාරී ප්‍රවේගයෙන් ගියපු දුර කියන්නේ මෙන්න මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය නේද? මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය ගත්තා නම් හරි. එහෙනම් දිග 3යි පළල 8යි. එහෙනම් මෙන්න 3 ගුණ කිරීම 8 කියලා උත්තර එනවා මීටර් 24යි කියලා. අපෙන් අහන්නේ මෙයා කියපු මුළු දුර. එහෙනම් මොකද කරන්න ඕන? මෙන්න මේ දුරයි
මේ දුරයි දෙකේ එකතුව කීයද එහෙනම් 36 මීටර කියලා එනවා ගමන් කරපු මුළු දුර. කෙනෙක්ට එකපාරට හදන්න පුළුවන් කොහොමද දන්නවද? මේක මොන හැඩයක්ද බලන්න මේ තියෙන්නේ. මේක මොන හැඩයක්ද මේ? ට්‍රපීසියමක් නේද? ට්‍රපීසියම් වර්ගවලය ගන්න පුළුවන් දෙකෙන් එක වාරයක් සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කරන්න ඕන ලම්බ උසෙන්. තේරෙනවද? මේක ට්‍රපීසියමක් නම් ට්‍රපීසියම් වර්ගවලය ගන්න පුළුවන් දෙකෙන් එක වැඩි කිරීම සමාන්තර පාද දෙකතුව වැඩි කිරීම ලම්බ උස. ඒක එකපාරට හොයනවා නම් හොයන්න පුළුවන්. ඒ විදිහට. හරිද? මම මේක පොඩ්ඩක් වෙනේන හොද මේ හදලා පෙන්නුවේ ගණන් වල සමානලට අහනවා ඒකාකාරී තොරණෙන් ගියපු දුර ඒකාකාරී ප්‍රවේගයෙන් ගියපු දුර කියලා වෙන වෙනම අහනවා. කොහොමද හරි මෙහෙම හදලා බලන්න ඔයාලා ඕන ඒත් අර උත්තරේ වෙනවා මීටර් 36 කියලා. හරිද? උත්තරේ 1. නිදිමතයිද? ඔයගොල්ලෝ තුසම නිදිමත නම් නිදිමතයි නේ. හරි අපි එක රචනා ප්‍රශ්නයක් බලමුද? අද කොහොමද ටික රැය වෙලා පටන් ගත්තේ නේද? හරි. හරි මට තේරෙනවා නිදිමතයි කියලා හරි. ඔය පාන්දර අවදි ඉන්න බෑ නේද? ඉස්කෝලේ යන කලින් උයාගෙන නේද? එහෙම එපා යන්න නේද? කමන්නේ. හරි බලන්න ඔය එන්නකොට 11 වෙනි පිටුවට 11 වෙනි පිටුවට එන්න. හරි 11 වෙනි පිටුවේ තියෙන පළවෙනි රචනා ප්‍රශ්නේ ඒක විතරක් බලමු අපි. ඒක විතරයි. බලන්න. ආහාර පරීක්ෂා සම්බන්ධයෙන් පහත වගේ හිස්තැන් පුරවන්න. අනේ දෙයියනේ අපි මුලින්ම කතා කරපු දේවල්. බලමු. පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණ නම අයිඩීන් පරීක්ෂාව. භාවිතාන ප්‍රතිකාරකය. දැන් ඔයාලා දන්නවා උත්තරය අයිඩීන්. අයිඩීන්. පෝෂකය ඇතනම් නිරීක්ෂණය. ඒ කියන්නේ පිෂ්ඨය තිබ්බනම් එතන අයිඩීන් දැම්මොත් නිරීක්ෂණය මොකක්ද කියලා අහන්නේ. උත්තරය කළු නිල්. එහෙම නැත්නම් තද නිල් පැහැය. ඊට පස්සේ දෙක ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණයේ නම බෙනඩික් නේද? බෙනඩික් පරීක්ෂාව. බෙනඩික් පරීක්ෂාව. බෙනඩික් පරීක්ෂාව. භාවිතාන ප්‍රතිකාරය දීලා බෙනඩික් ද්‍රවණය කියලා පෝෂකයක් නැත්නම් නිරීක්ෂණය අර වර්ණ විපර්යාසයම ලියන්න ඕන. නිල් කොළ කොළ කහ තැඹිලි ගඩොලොත් බහ වක්ෂේපය. නිල් කොළ කොළ කහ තැඹිලි ගඩොලොත් බහ අවක්ෂේපය. ඊට පස්සේ බලන්න හඳුනා ගැනීමේ පරීක්ෂණයේ බයුරේට්. අපි සාමාන්‍යයෙන් බයුරේට් දාලා හඳුනගන්නේ මොනවද? ප්‍රෝටීන. ප්‍රෝටීන. තේරෙනවද විවරණ ලියන එකේ වටිනාකම? අපි අර MCQ එකකින් සාකච්ඡා කරේ. දැන් මම රචනා ප්‍රශ්නෙම අහලා තියෙන ටිකෙන්. ප්‍රෝටීන. එහෙනම් ප්‍රෝටීනයේ තිබ්බොත් නිරීක්ෂණය මොනවද? තිබ්බොත් නිරීක්ෂණය දම් එහෙම නැත්නම් රෝස දම් පැහැය. දම් නැත්නම් රෝස දම් පැහැය. දම් පැහැය ලියනවට වඩා හොඳයි. ඒක රෝස් දම් පැහැය කියලා දෙන්නේ පේපර්ස් වලනේ. දැන් අපි සාමාන්‍ය නිරීක්ෂණ ලියන හොඳම උත්තරේ තමයි දම් පැහැය. හරිද? හරි. B බලන්න. රූපයේ දක්වා ඇත්තේ අත්‍යවශ්‍ය ජෛව අණුවක තරම් මේකකයයි ලුහු. හරි මේ බලන්න. ඔයාලට මතකද මෙන්න මේ වගේ නියුක්ලික් අම්ල
මගේ සම්පූර්ණ විවරණයම දෙනවා. ඩ්‍රයිව් සැකෙන් කිය මතක් කරන්න ඕනේ නෑනේ. නියුක්ලික් අම්ල වල මූල ද්‍රව්‍ය සංයුතිය තමයි මූල ද්‍රව්‍ය සංයුතිය CHONP. හරිද? CHONP. මෙයාගේ තනුම් ඒකකය වෙන්නේ තනුම් ඒකකය නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ්. හරිද? නියුක්ලියෝටයිඩ්. ඊට පස්සේ දැනගන්න ඕන අපි නියුක්ලියෝටයිඩ් එක සංඝටක තුනක් තියෙනවා. එකක් තමයි ෆොස්ෆේට් කාණ්ඩය, දෙක තමයි පෙන්ටෝස් සීනි කාණ්ඩය, තුන නයිට්‍රජනීය භෂ්මය. හරිද? එතකොට ඔන්න ඔය තුන තමයි නියුක්ලියෝටයිඩ් එක සංඝටක තුන. එතකොට සමහර වෙලාවට අපිට මේක රූපයෙන් පෙන්වන්න වෙනවා මෙන්න මෙහෙම. ඒක පෙන්වන්නේ මෙහෙමයි. රවුමයි පංචාශ්‍රයයි ඍජුකෝණාශ්‍රයයි. හරිද? මේකට අපි නමක් දෙනවා ෆොස්ෆේට් කාණ්ඩය. අදෘශ්‍යමාන හස්තයකින් අකුරු ලියනවා පේනවද? මම පෙන්නේ අකුරු නම් ලියනවා නේද? ඊට පස්සේ පෙන්ටෝස් සීනි කාණ්ඩය. ඊට පස්සේ මේකට අපි නමක් දෙනවා නයිට්‍රජනීය භෂ්මය කියලා. හරිද? එහෙනම් ඔන්න දැනගන්න ඕන නියුක්ලියෝටයිඩ් එක සංඝටක තුන. එකක් තමයි ෆොස්ෆේට් කාණ්ඩය, පෙන්ටෝසීන් කාණ්ඩය සහ නයිට්‍රජනීය භෂ්මය. හරි. මෙතන තාකල් විවරණ දාගන්න ඉක්මනට. තව ටිකක් දෙන්න තියෙනවා මට. මෙතනට යනවා දැන් බලන්න. හරි. මකන්නම්. වෙලා දිනේ ඇතිනේ. මකනවා. හරි. අපිට තියෙනවා කතා කරන්න නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙකක්. එකක් තමයි DNA, අනිත් එක්කෙනා RNA.
හරිද? DNA වල සිංහල නම තමයි ඩියොක්සි රයිබෝ නියුක්ලික් අම්ල. ඩියොක්සි රයිබෝ නියුක්ලික් අම්ල. RNA වල සිංහල නම තමයි රයිබෝ නියුක්ලික් අම්ල. රයිබෝ නියුක්ලික් අම්ල. හරිද? මෙන්න මේ DNA වල අපි තනුම් ඒකකය දැනගන්න ඕන. තනුම් ඒකකය. ඒ වගේම එයාගේ අන්තර්ගත සීනි වර්ගය දැනගන්න ඕන. අන්තර්ගත සීනි වර්ගය. ඒ වගේම එයාගේ කාර්යයන් දැනගන්න ඕන. කෘත්‍ය දෙන්නගෙම ටික දැනගන්න ඕන. හරිද? එහෙනම් මේ DNA වල තනුම් ඒකකය තමයි මෙයා නියුක්ලික් අම්ලයක් නම් අනිවාර්යෙන් තනුම් ඒකකයේ නියුක්ලියෝටයිඩ් ඩියොක්සිරයිබෝ නියුක්ලික් අම්ල හින්දා එයාගේ තනුම් ඒකකයේ නම තමයි ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ්. ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ්. RNA වල තනුම් ඒකකය වෙන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ්. නමෙන්මයි එන්නේ. රයිබෝ නියුක්ලියෝටයිඩ්. හරිද? ඊට පස්සේ DNA වල අන්තර්ගත සීනි වර්ගය වෙන්නේ ඩියොක්සි රයිබෝසීනි. ඩියොක්සි රයිබෝසීනි. RNA වල තියෙන සීනි වර්ගය තමයි රයිබෝසීනි. රයිබෝසීනි. ඊට පස්සේ DNA වල කාර්ය තමයි කාර්යයන් දෙකක් තියෙනවා. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. දෙවෙනි එක තමයි ප්‍රවේණික තොරතුරු පරම්පරාවට සම්ප්‍රේෂණය. හරිද? පේන්නේ ටිකනේ. ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය. පුළුවන් මොකද කියගන්න? ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය. RNA වල කාර්යය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණය. හරිද? හරි. දැන් එහෙනම් අපි ඔය ටික ඔළුවේ යන උත්තර ටික වලම මේ ප්‍රශ්න ටික වලම B. රූපේ දැක්කා ඇත්තේ අත්‍යවශ්‍ය ජෛවණුක තනුම් ඒකකයයි. දැන් ඔයාලා දන්නවා කවුද මේ ඉන්නේ? නියුක්ලියෝටයිඩ් නේද? මෙම තනුම් ඒකකයේ නම කුමක්ද? නියුක්ලියෝටයිඩ්. මෙම තනුම් ඒකකයේ ගොඩනැගීමට දායක වන මූල ද්‍රව්‍ය. ඒ කියන්නේ අර නියුක්ලික් අම්ල වල තියෙන මූල ද්‍රව්‍ය ටික මොනවද? CHONP. පුළුවන් ලියා ගන්න. මෙහි AB හා C නම් කරන්නලු. A කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩය, B පෙන්ටෝසීන් කාණ්ඩය, C නයිට්‍රජනීය භස්මය. ඉහත තනුම් මේකක අඩංගු ජෛවණු මගින් සිදුවන මෙහෙයන් දෙකක්. ඉහත තනුම් මේකක අඩංගු ජෛවණු කියන්නේ නියුක්ලික් අම්ල නේද? නියුක්ලික් අම්ල වල කාර්යයන් දෙකක් අපෙන් අහන්නේ. ඒතර මේ දෙකම දෙපැත්තම ලියන්න පුළුවන්. එදී නියුක්ලික් අම්ල කොටස් දෙකක් මේ තියෙන්නේ. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම, ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම, ඒ වගේම ප්‍රෝටීන සංශ්ලේෂණය. එම ජෛවණු ප්‍රධාන ආකාර දෙකකි. ඒවා නම් කරන්න ලේසි. නියුක්ලික් අම්ල ආකාර දෙකයි. එකක් තමයි DNA, අනිත් එක තමයි RNA. හරිද? හරි. ඉක්මනට දාගන්න මේකත් විවරණ වලට. මේ තියෙන්නේ උඩ තියෙන්නේ තනුම් ඒකකය, මේ අන්තර්ගත සීනි වර්ගය, මේ කෘත්‍ය. යට තියෙන්නේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කියලා. හරි. ඉක්මන විවරණ වල දාගන්න.
මේක ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් මැකිලා හරි ඉවරයිනේ ඇති නේද හරි අහන්නකෝ එහෙනම් අද හිතන් හිටියේ තව MCQ 10ක් සහ රචනා ප්‍රශ්නයක් කරන්න පරක් වෙලානේ පටන් ගන්න උනේ මට තේරෙනවා නිදිමතයි කියලා හරි අපි එඩියත් එක්ක ලබන සතිය වැඩි වෙලා කරන් රිවිෂන් එක කරමු ලබන සතිය රිවිෂන් එක පටන් ගන්නවා 7:00ට හරියටම 7:00දී ජොයින් වෙලා ඉන්න මම ලින්ක් එක කලින් දාලා තියන්නම් මේකේ රෙකෝඩින් එක මම දානවා YouTube channel එකට YouTube channel එක මගේ තියෙනවා ලසින්ද රේෂාන් කියලා සර්ච් කරා නම් එවි ආවේ නැත්නම් මම ලින්ක් එක දාන්නම් මේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අද දවසේ රෙකෝඩින් එක හරිද ලබන සතියේ ඉඳන් මේ YouTube එක දාන්නේ Zoom විතරයි Zoom එකට එනකොට අනිවාර්යෙන්ම ඔයා රීනේම් කරන් එන්න ඕන ඔයාලට දීපු ඉන්ඩෙක්ස් නම්බර් එකකින් තේරෙනවද ඒ ඉන්ඩෙක්ස් නම්බර් රීනේම් කරොත් විතරයි ඔයාලට පන්තියට ලොග් වෙන්න පුළුවන් වෙන්නේ අනිත් නැත්නම් ඔයාව මේ රිජෙක්ට් වෙයි. ඒ කියන්නේ පන්තියට එන්න බැරි වෙයි. හරිද? හරි. අද දවසේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. chat එකේ මැසේජ් එක දාන්න බලන්න අද උගන්වපු ටික හොඳද නැද්ද? තව මොනවද වෙන්න ඕන? බෝඩ් එක පැහැදිලිද මදිද? අපුරු පැහැදිලි මදිද? ඔයාලගේ අදහස් සහ යෝජනා චෝදනා ඔක්කොම කියන්න බලන්න. මම කැමති ඔයාලා මාත් එක්ක අර පන්ති ඉන්නවා කියනවා නම් අර දැන් පන්තිය සාමාන්‍යයෙන් කොහොම ඉන්නේ නැහැ නේද? කට වියාගෙන එහෙම ඉන්නේ නැහැ නේ. මාත් එක්ක කතා කර කර මොනවා හරි කිය එහෙමනේ. මේ chat එකේ ඉන්න. ඒතර කම්මැලි නැහැ. හරි හරි. හරිනම් ගෲප් වල දාන්න ලින්ක් එක දාන්නම් මේ YouTube එකේ අප්ලෝඩ් කළ වීඩියෝ එක. ඊට පස්සේ අර මම කරනකෝ පාරණ්ඩිගේ වීඩියෝස් ටික ඒකත් දාලා ලින්ක් ටික දාන්නම්. හරිනම් විවරණ ටික ආපහු ලස්සන ලියාගෙන පොතක් අරගෙන ආපහු අද කරපු ටික බලන්න. අපි ආයි හම්බෙමු ලබන ඉරිදා. මේ විදිහට ලයිව් ක්ලාස් එකකින් ලබන ඉරිදා හම්බෙමු 7:00ට. හරිනම් ප්‍රශ්න තියෙනවා නම් chat එකේ මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ නම්බරේට මැසේජ් එකක් දාන්න. දාලා අහන්න ඕන දෙයක් කතා කරන්න. එහෙනම් මීටින් එන්ඩ් කරන්නම් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න good night bye bye ප්‍රශ්න තියෙනවා නම් අහලා යන්න